මම කාලයක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දුනා. බැඩ්මින්ටන් කියන්නේ හાર્ඩ් ගේම් එකක්. මට සෞඛ්‍ය ආරක්ෂාව වගේම පොඩි සෞඛ්‍ය ගැටලුවකුත් ඇති වුණා. ඉන්පස්සේ මම ජොගින් ට්‍රැක් එකක ව්‍යායාම කරන්න පටන් ගත්තා. ඒ යන අතරතුර මට ලොකු ගැටලුවක් වුණා. අධික දහදියත් එක්ක මගේ වාහනේ සීට් එක ආරක්ෂා කරගන්න කොහොමද කියන ප්‍රශ්නේ මට ආවා. මම ටවල් දෙකක් කරයි යනවා. එකක් හෙඩ්රෙස්ට් එකට කව වෙන්න දානවා. අනිත් එක මම සීට් එක කව වෙන්න දානවා. ඒකත් ඇත්තටම අව පැහැගැන්විලා කැතයි. බැලුවත් ලස්සන නෑ. ඒතකොට මට මේකට ප්‍රොෆෙෂනල් විසඳුමක් හොයාගන්න මම කීප ස්ථානයකට ගියා. මේ ටේලර් ෂොප් වලින් මම බැලුවා මේ වගේ ආවරණයක් කරගන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ කෙලින්ම කියන්නේ කුෂන් කඩේකට යන්න කියලා. මම කුෂන් කඩේ වලටත් ගියා. ඒගොල්ලන්ටත් පිළිතුරක් තිබ්බේ නෑ. ඒ හින්දා මම මේකට උත්තරයක් හොයනවා කියලා මේක කරන්න කොහොමද කියලා මේක පහසු වෙන්න ඕනේ. වෝටර් ප්‍රූෆ් මැටීරියල් එකක් තියෙන්න ඕනේ. අත්දැක බලන්න අපි ඒ වගේ ඒවා හදාගත්තා. මගේ නම කැලුම් ඕවිටිගල. මම අධ්‍යාපනය ලැබුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය විද්‍යාවේදී විශේෂ උපාධිය හදාරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ කාලේ ඉඳන් නිෂ්පාදන සම්බන්ධයෙන් මගේ උනන්දුවක් තිබ්බා. දෙනෙක් එකතු කරගෙන මේ ඩිසයින් දියුණු කරලා අවශ්‍යතාවයට සහ අපේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන විදිහට මේක නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒතකොට ව්‍යායාම කරන ගොඩ දෙනෙක් මේක ඔන්ලයින් අපෙන් ඕඩර් කරලා ගන්නවා. ඒකම දැන් අවුරුදු 2-3ක් ඒක මමත් පාවිච්චි කරනවා. ඒකම තව තියෙන අයට ලොකු ගැටලු එන්න පටන් ගත්තා. දැන් සෙල්ලම් කරන්න යන අය මේක පාවිච්චි කරනවා වගේම සුරතලයට ඇති කරන සත්තුන්ව එහෙට මෙහෙට ගෙනියන්න වාහනේ ආරක්ෂා කරගෙන එක එක්කෙනා අපිට කතා කරලා කියනවා මේ අයිටම් 3-4ක් හැමොක් කව, බකට් කව, එක්ස්ටෙන්ඩඩ් බැක් සීට් කව, ෆ්‍රන්ට් සීට් කව, ඩිකී කව, තමන්ගේ සුරතලාව, තමන්ගේ වාහනේ තමන් කැමති තැනක ගෙනියන්න අවශ්‍ය දේවල් අපි නිෂ්පාදනය කරලා දුන්නා. අපි නිකන් ජැකට් එකක් හැන්දුවා වගේ ස්කූටි බයික් එකට එකක් නිර්මාණය කරා. අපි හීට් කව කියලා උණුසුම කව කරන එක වාහනේ වින්ස්ක්‍රීන් එකට උඩින් දාන විදියට තප්පර ගානකින් හයි කරන්න පුළුවන්. වයිපර් බ්ලේඩ්ස් ආරක්ෂා වෙනවා. ප්ලාස්ටික් කවුලින් එක ආරක්ෂා වෙනවා. මම රිටයර් වෙන්න අවුරුදු 2-3කට ඉස්සෙල්ලා මම තීරණය කරා පොඩි මොනවා හරි ව්‍යාපාරයක් නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න. මොනවා හරි අලුත් දෙයක් රටට මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන කියලා. දැන් මම සම්පූර්ණ විශ්‍රාමිකයි. මගේ ඔළුවේ තිබුණ මේ නිෂ්පාදන මම එකින් එක දැන් ක්‍රියාත්මක කරමින් ඒව නිෂ්පාදනය කරමින් මමත් ප්‍රයෝජන ලැබමින් ජනතාවටත් ඒක දෙමින් නිෂ්පාදනය කරගෙන යනවා. තව ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.